බුදුහාමුදුරු කියපු බණ නෙවෙයි මෙයා කියන්නේ කියලා. අපේ තියා කොහේ හරි ටැටු එකක් ඇහගත්තා ඒ විදිහට චීවරයක් දාගත්තත් අපි අපේ හාමුදුරුවෝ කවුරු රාත්‍රියට වටෙන් ගහනවා. ඉතින් ඔයලා බලලා චුට්ට පොඩි දේවල් හොයාගෙන ඊට ඔකලපන්න කියලා හිතන දේ කියන්න බෑ. ඒ වුණාට පොඩි ප්‍රශ්නයක් නෑ ඒක. ඒ කියන්නේ අවුරු කොහොමද හොඳ දෙන්නේ කියලා. ආපන් කුඩු ගහපන් කසිප් පෙරපන් මේයි හොරකමේ ඵලයන් වල්කමේ ඵලයන් මේ සමාජ විකෘති කරනවා නම් එතනදී කත්නෝර හාමුදුරුවෝ නේ කවුරු වුණත් මිනිස්සු අයිබෝන් කොහොමද ඔයාලට සැපෙන් ඉන්නවද? අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්නත් බෑ. මේ දවස්වල යන ට්‍රෙන්ඩ් එක. බාල මහලු හැමෝගෙම කටේ තියෙන වචන. ඒ කිව්වේ අපි කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ. මේ දවස්වල රටේ යුගයේ ජනප්‍රියම හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ ගැන සමහර කට්ටිය ගොඩක් හොඳ කියනවා. ඒ අතර තවත් සමහර කට්ටිය හාමුදුරුවන්ට බයිනවා. බුදුහාමුදුරුවෝ කියපු බණ නෙවෙයි මෙයා කියන්නේ කියලා. අද අපි බලමු ඒක. එහෙමයි. බුදුහාමුදුරුවෝ කියපු බණ හෝ නොකියපු බණ ඒත් මෙතනදී තින්නේ සමාජයට දෙන පණිවිඩය. තේරුණාද? හාමුදුරුවෝගේ බණ මම ගොඩක් අහලා තිනවා. ඒතකොට මේ දේවල් මේ කියන්නේ හාමුදුරන්ට වහිනවත් එහෙම මොකුත් නෙවෙයි. අපිට එහෙම අයිතියක් නැහැනේ. ඒතකොට කොහොම වුණත් බුදුන් දේශනා නොකර බණ වුණත් කර බණ වුණත් ඒ හාමුදුරුවෝ සමාජ ලෝක ආදර්ශයක් දෙනවා. ඒ කියන්නේ අද කාලේ දැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කොල්ලෝ ගොඩක් හාමුදුරුවෝ නිසා ඇදලා ඉන්නවා. ඒක හැමෝම දන්න දෙයක් නේ. එතකොට පපුවේ තියා කොහේ හරි ටැටු එකක් ඇහගත්තා ඒ විදිහට පිළිපැදගෙන කියන්නේ වැරදි දෙයක් නෙවෙයිනේ. ඒ කියන්නේ මොන දේ වුණත් හොඳ දේවල් කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අන්තිමට කියලා තියෙනවා සියල්ල වෙනස් වීම පවතී මහණෙනි. ඒක නිසා ධර්මචාර නොපමා කුසල් දහම් යෙදෙන්න කියලා. ඒකයි බුදුන්ගේ අන්තිම වචනේ. ඒතකොට සියල්ල වෙනස් වෙමින් පවතී. ඒතකොට මෙතන තින්නේ හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ. ඒ කියන්නේ හිතන දේ අපි දෙයක් හිතනවා ඒක වෙන්නේ නැහැ. ඒතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ සියල්ල වෙනස් වෙනවා කියලා. මේ දෙකම ඇත්තක් ඉතින්. ඒතකොට කත්නෝරුවේ හාමුදුරුවෝ ප්‍රසිද්ධ වුණේ මීට මාස 4කට 5කට කලින් ඔයගොල්ලෝ මතක ඇති ඇල්ඩර් බස්කේද වාචකේ. ඒකෙදී අර කට්ටිය වීඩියෝ එකක් දාලා ඒ වීඩියෝ එක තමයි ගොඩක් වෛරල් වුණේ. අටහඬ ඒ හඬ පෞරුෂය ඒක මාර දෙයක් නේ. ඒකෙන් ඒතකොට දැන් සිංහල විතර නෙවෙයි සිංහල මුස්ලිම් දෙමළ හැමෝම හාමුදුරන්ට ආදරේ. අපිත් ආදරේ. ඒතකොට එතනදී සමහර කෘතඥ මිනිස්සු හැමෝ ඒ කියන්නේ චීවරයක් දාගත්තත් අපි අපේ හාමුදුරුවෝ කවුරුත් රාත්‍රිලා නැහැනේ. හැමෝගෙම තියෙනවා ඉතින් මිනිස්සුනේ. ඒතකොට මේ මිනිස්සුත් එක බලද්දී සමාජයට ගොඩක් හාමුදුරුවෝ ඉතින් කත්නෝරුවේ හාමුදුරුවෝ තරණයි. ඒතකොට ජනප්‍රියයි ඒ දේවල් එක්ක ඒ හාමුදුරුවන්ට හිත යටින් පොඩ්ඩක් කැමති නැතුව එහෙමක් කරන්නේ නැති. ඉතින් එහෙම වුණාට පස්සේ අර ඵල ඇතුලකට වවුල වහනවා වගේ වටෙන් ගහනවා. ඉතින් ඔයලා බලලා චුට්ට පොඩි දේවල් හොයාගෙන ඊට පස්සේ ගහලා දානවා මෙහෙමයි කියලා. ඉතින් මම නම් කියන්නේ එකම දෙයයි කවුරු හරි කවන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ බණ හෝ නොකළ බණ කියලා හිතන දේ කියන්න බෑ. ඒ වුණාට කත්නෝරුවේ හාමුදුරුවෝ කියන බණවල ගන්න අර්ථයක් තියෙන ලොකු. තේරුණාද? ඒතර ඒ අර්ථය අරගෙන ඉස්සරහට ගිහිල්ලා මිනිස්සු සමාජය හැදිලා යනවා නම් ඉස්සරහට අපිට ප්‍රශ්නයක් නෑ ඒක. ඒ කියන්නේ කවුරු කොහොම කිව්ව හොඳ දෙයක් නේ කියන්නේ වැරදි දෙයක් කියනවා නා මේමයි ආරගෙදට ගල් ගහපන් මේමයි මේ ගෑණි උඹ ගනින් මේ හොඳට ගංජ ගහපන් කුඩු ගහපන් කසිපු පෙරපන් මේමයි හොරකමේ ඵලයන් වල්කමේ ඵලයන් මේමයි කියලා විලා එහෙම කියලා සමාජ විකෘති කරනවා නම් එතනදී කත්නෝරුවේ හාමුදුරුවෝ කවුරු වුණත් මිනිස්සු ඉස්සරහට එනවනේ අපි හැමෝම. ඒතකොට මෙතනදී හාමුදුරුවෝ කියන දේවල් එක්ක බලද්දී ඒ හාමුදුරුවෝ මොකක්ද තියෙන වරද? හොඳ දෙයක් නේ කියන්නේ. මේ වචන විතරක් නෙවෙයි හාමුදුරුවෝ මම බණ ගොඩක් අහලා තියෙනවා. කියන්නේ දෙමාපියන්ට සලකන්න. එතකොට බුදුපාන තියෙන ඒවා ඒ දේවල් වලින් තරුණයන්ගේ මානසිකත්වයේ ඉස්සරහට ගොඩක් මාර විදියට ඒක මයින්ඩ් එක චේන්ජ් වෙලා වෙලා මිනිස්සු ඉස්සරහට යනවා. එතකොට කාගේ හරි මාර්ගයකින් අවුරුදු 18 20 තරුණ තරුණියෝ හැදිලා ඉවිල්ලා රට ගොඩ යාගෙන එනවා නම් ඉස්සරහට එතනදී වැරදි එක දෙයක් අල්ලගෙන ආමුදුරු වැරදි මේමයි මෙයා කියන්නේ මේ බණ නෙවෙයි අර බණ නෙවෙයි නිබ්බන කියන්නේ වැදි බණ දේශනා කරනවා මේකද අරකද කියලා එහෙම කියනවා නම් ඉතින් උන් ගැන කියන්න වචන නැහැ ඉතින්. ඔන්න ඔය කතාව කත්නෝරුවේ හාමුදුරුවන්ට මම ගඩ කරන ගොඩක් විදියට ඒකට වැඳ නමස්කාර කරනවා. සමාජයට තවත් ඉස්සරහට මේ වගේ දේවල් කියන්නේ ඒ වගේ ධර්ම ප්‍රචාර කටයුතු ඇතිලා ගොඩ හාමුදුරුවෝගේ වයසත් තරුණ වයසත් එක්ක අනිවාර්යෙන් ඉස්සරහදී මීට වඩා දේවල් ගොඩක් දේවල් කරයි. දේශපාලන පස්සෙවත් එක ඇජෙන්ඩා වලටවත් try කරන්නේ නැතුව තමන් ස්වාධීන වෙලා මේ යන විදියටම ඉස්සරහට තමන්ගේ ධර්ම ප්‍රචාර කටයුතු කරගෙන ගියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. සමාජය හදන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දේ. ඒතකොට මේ එතනදී මේ බුදුහාමුදුරුවෝ කියපු නැති බණ කියනවා කිව්වත් ඒක වැරදි දේවල් කියනවා අපිත් අනුමත කරන්නේ නැහැ. වැරදි දෙයක් නෙවෙයිනේ. එතනදී කියන්නේ එකම කතා දෙකක් දෙපැත්තක්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන කතාවත් කත්නෝරුවේ හාමුදුරුවෝගේ කතාවත්
කත්නෝරේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට සමාන කරන්න බෑනේ කොහොමද? බුදුහාමුදුරුවන්ගේ කතාවේ කත්නෝරේ හාමුදුරුවෝ කියන කතාව බුදුහාමුදුරුවන්ගේ කතාවත් එක්ක බලද්දී ඒක වරදක් නෑ අර්ථයක් තියෙනවා ලොකු. එකම අර්ථය දෙපැත්තක්. ඒතර මීට අවුරුද්දකට කලින් කත්නෝරේ හාමුදුරුවෝත් දන්නේ නැතිද? වෙන දේ හිතා ගන්න බෑ තව අවුරුද්දකින් මං ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් වෙයි කියලා. ඒකනේ. අන්න ඒ වගේ තමයි මිනිස්සු ඉස්සරහට යනවා සමාජය ඉස්සරහට යනවා. දැන් මීට හරියට මාසෙකට කලින් ඊ වගේ දවසක මැරිච්ච මිනිස්සු 26 වෙනිදා රෑ මැරිච්ච 600 ගාණක් නායෑමට අහුවෙච්ච මිනිස්සු 25 වෙනිදා කොහොම හිතන්නේ නැද්ද? නොවැම්බර් 25 වෙනිදා අනාගතේ කොච්චර බලාපොරොත්තු තියාගෙන රැට නිදාගන්නේ නැද්ද? ඒත් ඒගොල්ලෝ හිතන්නේ නැතුව ඇදනේ අනිද්දා මේ වෙනකොට මම නැහැ කියලා මේ ලෝකෙත් නැහැ කියලා. මගේ මිනිහවත් හම්බෙන්නේ නැහැ කියලා සමහරව හිතන්නේ නැතුව ඇදනේ. අන්න ඒව තමයි වෙන දේවල් අපිට හිතා ගන්න බෑ. ඉතින් කරන්න පුළුවන් හොඳම දේ මොකද නෙවෙයි. කාගේ හෝ වේවා කාගේ හෝ බණ හෝ කියන දේවල් හෝ මොනවා හරි තමන්ගේ ජීවිතයට ආදර්ශයක් ගන්න පුළුවන් නම් තමන් හැදෙන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතේ එහෙම ගොඩ යන්න පුළුවන් නම් ඒක තමයි කරන්න ඕන දේ. එතනදී මේ ඒ කියන්නේ අපේ උන් කරන්නේ මොකුත් නෙවෙයිනේ. මේ ඇඟිල්ල දික් කරනවා හඳට හඳ බලන්නේ ඇඟිල්ල දිහා බලන්නේ. එහෙම වැඩක් නැහැ. ඒ කියන්නේ කියන දේ හරය තමන්ගේ ඇඟට ගන්නවා මිසක් ඒ කියපු කෙනා කවුද කිව්වේ මොනවද කියපු දේ මේවත් එක්කයිද නෑ අරවත් එක්කයිද නෑ ඒව තනිකර මීහරක් කතා. එහෙම නැතුව තමන් කියපු දේ කියන්නේ ඒ කියන්නේ මොකක්ද ඒකේ හරයක් තියෙනවා දේ හරිය මට ගන්න පුළුවන් මෙතන හරියක් නැත්තම් මෙතනින් මං අයින් වෙලා යන්න මට වැඩක් නැහැ මේක මං වෙනම මගේ ගමන වෙනම යන්න ඕන එහෙම හිතන්න ඕනේ එහෙම නැත්තම් ඒ කියන දෙයක් අල්ලගෙන ඒකෙන් තමන් ආදර්ශයක් කරගෙන ඉස්සරහට යන්න. ඒතකොට අත්නෝරිය හාමුදුරුවෝ වේවා කාගම හාමුදුරුවෝ වේලා මොන හාමුදුරුවෝ හරි කවුරු හරි කියන දේවල් අපේ ජීවිතයට ආදර්ශයක් කරගන්න ඕන හරි දේවල්. වැරදි දේවල් අතහැර දාන්න ඕනේ. එතකොට වැරදි අතහැරලා මෙයා මෙහෙම කෘති කරනවා අරම කරනවා. එයා කරන දේ එයා අරන් එයා අපි කරන දේ අපි කරන් එයා තව එකෙක් කරන දේ තව එකෙක් කරන් එයා. මම පව් කරා කියලා මගේ පව් මගේ තාත්තරෙන් යන්නේ නැහැ නේ. තාත්තා කරන පව් මං අරන් යන්නෙත් නැහැ. එතකොට Taman දැනගන්න ඕන ඒ කිසි දෙයක් නැතුව හොඳ දේවල් තමන්ගේ ජීවිතයට ආදර්ශයක් කරගෙන ඉස්සරහට ගිහලා තමන්ගේ ගමන හදාගන්න Taman දැනගන්න ඕන කාගෙන් හෝ ඒවා හරි දේවල් මනසට අරගෙන. ඕකේ කතාව කත්නුරාදුනට 10000 වරක් මම ස්තුති අන්දනවා. තරුණ සමාජයේ මේ විදිහට ඉස්සරහට පුළුවන් විදිහට තමන්ගේ භාෂාවෙන් කතා කරලා ඉල්ලා හරිය මද්ද්‍රව්‍ය වලට වැටලා ඉන්නේ. එතකොට විවිධ පව්කම් කරන මිනිස්සු දැන් ගොඩක් ඇදලා ඉන්නවා හාමුදුරුවෝ නිසා. ඒකට ගොඩක් ගරු කරන ඒවා උන්වහන්සේට ස්තුතිපූර්වක නමස්කාර කරනවා. තවදුරටත් ඔය ධර්මය බුදුහාමුදුරුවන්ගේ ධර්මය වරද්දන්න නෙවෙයි මං කියන්නේ. ඒ වුණාට තවදුරටත් සමාජය හදලා ඉල්ලා සමාජයට මේ උණුවතුරෙන් පිච්ච යන සමාජයට සිසිල් පැම් පොදක් දීලා ඉල්ලා සමාජය සූපත් කරගෙන ඉස්සරහට යනවා නම් ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. එතකොට උන්වහන්සේට මං දෙවෙනි පාරටත් නමස්කාර කළා. මේ නමස්කාර කරනවා. ඔකයිද කතාව? ඇත්ත දේ අචින්දිතම්පි භවති චින්දිතම්පි විනස්සති. හිතන දේ වෙන්නෙත් නෑ වෙන දේ හිතා ගන්නත් බෑ. අන්න ඒකයි අද කතාව. එහෙනම් පරිස්සමෙන් ඉන්න. පරිස්සම වැටි කරගෙන ඕගොල්ලෝ තමන්ගේ ජීවිතේට ආදර්ශ අරගෙන දෙයක් කවුරු හරි කිව්වොත් එහෙම ඒ කියන කෙනා ගැන හිතන්නේ නැතුව කියන්නේ හරිද වැරදිද කියලා තේරුම් අරගෙන ඉස්සරහට ගියොත් ඕගොල්ලන්ටත් සමාජයටත් රටටත් යහපතක් වෙයි. සිතක් ශාන්තියක් වෙයි. එහෙනම් පරිස්සමෙන් ඉන්න. good luck. අපිව subscribe කරගෙන යන්න පුළුවන් නම් bell එක click කරගෙන යන්න. සමාජ මාතෘකාවක් මේකත්. ඒ කියන්නේ ගොඩක් අය කියන දෙයක් හාමුදුරුවෝද හැමෝම මඩ ගන්නවා ඉවරයක් නෑ. ඒක යන විදියත් එක්ක අපි බලමු ඉතින්. රැල්ල එහෙම එනවනේ කාලෙන් කාලට. ඒකට මං හිතනවා කත්නෝරේ හාමුදුරුවන්ගේ රැල්ල ගොඩක් ලොකුයි. ඒ රැල්ල ඒ විදිහටම තීලවිල්ලා සමාජ සුවපත් වෙනවා නම් මොන රැල්ල වුණත් අනිවාර්යයෙන් ඒක තමයි වෙන්න ඕන දේ. එහෙනම් පස්සමට ඉන්න බුදුසරණයි දෙවි පීඨයි. ගොඩක් ආදරේ. එහෙනම් පස්සේ අමුයමු.